සාදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ හැමෝම අපේ සලා ඇග්‍රෝ ප්ලාන්ට් YouTube channel එක වෙත මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද නිවැරදිව ඇන්තූරියම් පැලයක් බඳුන්ගත කරගන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද වාණිජ්‍ය වශයෙන් හා ගෙවතු වගාවක් විදිහට ඇන්තූරියම් පැලයක් බඳුන්ගත කරන්නේ කියලා. දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ හරියට නිවැරදිව බඳුන්ගත නොකරපු ඇන්තූරියම් පැලයක්. බලමු නිවැරදි ආකාරයෙන් බඳුන් නොකරගත් පැලයක් කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ පැලේ හද සහ පත්‍රවල බලයට මේ පැලේ ඇලවිලා තියෙනවා. මේකට හේතුව තමයි අපි නිවැරදිව මේ පැලේ බඳුන් කරගෙන නැහැ. අපි දැන් බලමු කොහොමද නිවැරදි ආකාරයෙන් පැලයක් බඳුන්ගත කරගන්නේ කියලා. ඉතින්ම අපි මේ බඳුනේ තියෙන සිදුරු ටික හොඳට විවෘත කරගන්න ඕනේ. ඉන්පසුව ගඩොල් කැට ස්වල්පයක් ගෙන එව සිදුරු වසා ගන්න ඕන. හේතුව තමයි මෙහෙම ගඩොල් කැට වලින් ඇසුවේ නැතුනම රෝපණ මාධ්‍යයෙන් මෙහෙම සිදුරු ඇසීමට ඉඩ තියෙනවා. ඒක නිසා ඒකට අපි ගඩොල් කැට යොදනවා. යොදා ගන්නවා කොම්පෝස්ට්, ගොම, අගුරු සහ රළුවැරි මිශ්‍රණයක්. ඊට පස්සේ අපි යොදා ගන්නවා වියලි කොළ සහ කොහු බහත්. ඊට පස්සේ ගඩොල් කැබලි මේකට අපි යොදා ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා තරමක් දි รา ගියපු කොළ. මේ මෙහෙම ගඩොල් කැබලි මතින් තියා ගන්නවා. ඒකට හේතුව තමයි අපි යොදන පොහොර ජලයත් එක්ක මිශ්‍ර වෙලා අයින් වෙන එක වළක්ව ගන්න. මෙහෙම අපි කොළ තට්ටුවක් දැන් යොදා ගන්නවා. ඊපසු අපි කොහු ලෙලි තට්ටුවක් යොදා ගන්නවා. පොඩි කොහු ලෙලි කැබලි තට්ටුවක්. ඒ අතරට අපි ඒක යොදා ගන්න අතරතුර ගඩොල් කැබලිත් ඒකට මිශ්‍ර කර ගන්නවා. මේ ආකාරයෙන්. අපි දැන් කොහොලෙලි තට්ටුව සාදා ගන්න විදිහ ඔයගොල්ලෝ මේ බලන්නේ. හරි. ඉන්පසු අපි සාදාගත් මිශ්‍රණය එකතු කරගන්නවා. මේ මිශ්‍රණයට කොළ පොහොර, අමුගොම සහ කොම්පෝස්ට් සහ බොරළු තමයි එකතු කරලා තියෙන්නේ. දැන් අපි මේක මිශ්‍රණය එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ මිශ්‍රණය අපි මහා පරිමාණයෙන් සහ වාණිජ්‍ය වගාවේදී මේක අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද කිව්වොත් මේක මහා පරිමාණයේ වාණිජ්‍ය වගාවේදී භාවිතා කිරීමේදී වැඩි පොත් ගණනක් හදා ගන්න වෙනවා. ඒකෝර මේ මිශ්‍රණය පාවිච්චි කිරීම තරමක් අපහසුයි. එම නිසා අපි මේක සාමාන්‍ය සරල ගෙවතු වගාවේදී තමයි මේ මිශ්‍රණය පාවිච්චි කරන්නේ. දැන් බලමු අපි ඉස්සරහට කොහොමද මේක ඉතුරු වැඩ ටික කරගන්නේ කියලා. අපි මේකට අපි තුනෙන් එකක් තමයි රෝපණ මාධ්‍ය පුරවලා තියෙන්නේ. හේතුව තුනෙන් එකට වඩා රෝපණ මාධ්‍ය පුරවපුවම තමයි අපි කලින් වීඩියෝ එකේ පෙන්නවුවා වගේ පැලය ඇද වෙන්නේ. එතකොට පැලේ මුල් එළියට එන්නේ. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ අපි තුනෙන් එකට වඩා මේකේ මිශ්‍රණය පිරෙව්වහම. ඒක නිසා අපි වැදගත් මේකට තුනෙන් එකක් මිශ්‍රණය පුරවන එක. බලාපොරොත්තු වෙන්නේ මල් පිපීමට ආසන්න පැලයක් සිටවන්න. එතකොට මම මේ යොදන පොහොරේ පස්සේ මිශ්‍රණයේ වැඩිපුර පොටෑසියම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ නිසා මම ඒකට යොදා ගන්න ඔස්මොකොට් K+ පොහොර මිශ්‍රණය. අපි දැන් බලමු කොහොමද ඉස්සරහට ඒක යොදාගෙන මේ පැලේ හිටවන්නේ කියලා. ඔස්මොකොට් K+ මිශ්‍රණයෙන් K හැඳි දෙකක් විතර විසිරෙන්න මේ ආකාරයෙන් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි පැල කරන පැලේ මෙහෙම බඳුනේ කියලා අපේ මිශ්‍රණය උඩින් දාගන්න ඕනේ. ඕගොල්ලෝ මේක දාද්දි මතක තියාගන්න ඕනේ හරියටම තුනෙන් එකක් වෙන්න තමයි මිශ්‍රණය දාගන්න ඕනේ කියලා. නැත්තම් පැලේ ඇද වෙන්න පුළුවන්. පැලේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. අපි දැන් දාගමු. K+ මිශ්‍රණයේ යෙදුවේ අපිට මේ පැලයකදී මල් පිපීමේදී පොටෑසියම් ඉතාම අවශ්‍ය වෙනවා.
කර්මාන්ත තව මේ වගේ කෘෂි කර්මාන්තය සම්බන්ධ වීඩියෝ බලන්න අවශ්‍ය නම් අපේ සලා ඇග්‍රෝ ප්ලාන්ට් YouTube channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.